කාන්තාවකගේ ලිංගික ආශාව උපරිම වන මාසයේ විශේෂ දවස් ගැන ඔයා දන්නවද? ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කාන්තා ශරීරයේ තියෙන හරිම අපූර්ව විද්‍යාත්මක රහසක් ගැන. ඒ තමයි කාන්තාවකගේ ලිංගික ආශාව මාසයේ ඇතුළත උපරිම වෙන්නේ කොයි වගේ දවස් වලටද කියලා. ගොඩාක් අය හිතාගෙන ඉන්නේ කාන්තාවන්ගේ මේ ලිංගික ආශාව හැමදාම එකම මට්ටමක පවතිනවා කියලා. නමුත් කාන්තා සිරුරේ මාසයේ පුරාම සිදුවන හෝමෝන වෙනස්කම් නිසා මේ ආශාවන් වරින් වර අඩු වැඩි වෙනවා. ඉතින් මේ ගැන ඔබ නිවැරදිව දැනගෙන සිටීම සාර්ථක පෞද්ගලික ජීවිතයකට වගේම දරුවන් බලාපොරොත්තු වන අයටත් ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මාව subscribe නොකරන වීඩියෝ එක බලන්න මම ආදරෙන් ඉල්ලනවා subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා. කාන්තාවකගේ හැඟීම් මානසිකත්වය සහ ලිංගික ආශාවන් පාලනය කරන්නේ ප්‍රධාන වශයෙන්ම හෝමෝන වර්ග තුනකින්. ඒ තමයි ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන් සහ ටෙස්ටොස්ටරෝන් කියලා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් දින 28ක හෝ 30ක ඔසප් චක්‍රයක් ඇතුළත මෙන්න මේ හෝමෝන මට්ටම් විවිධ අවස්ථාවලදී ඉහළ පහළ යනවා. මේ හෝමෝනවල උච්චාවචනය වීම තමයි කාන්තාවකගේ ලිංගික ආශාවන් ක්ෂණිකව වැඩි වෙන්න වගේම තම දවස්වලට සම්පූර්ණයෙන්ම උදාසීන වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ. ඉතින් වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ වලට අනුව කාන්තාවකගේ ලිංගික ආශාව සහ උද්දීපනය උපරිම මට්ටමකට පවතින්නේ ඇගේ ඩිම්බ මෝචනයේ සිදුවන කාල සීමාවෙදී. ඉතින් සාමාන්‍යයෙන් නිවැරදි ඔසප් චක්‍රයක් තියෙන කාන්තාවකගේ ඊළඟ ඔසප් වීම ආරම්භ වීමට දින 14කට පමණ පෙර මෙම කාලය උදා වෙනවා. සරලවම කිව්වොත් මාසයේ මැද දවස් 4ක හෝ 5ක කාලයයි. ඉතින් මෙම කාලයේදී සිරුරෙන් ඊස්ට්‍රජන් සහ ටෙස්ටොස්ටරෝන් ඉතාමත් ඉහළ මට්ටමකින් ස්‍රාවය වෙනවා. සබහාදහම විසින් කාන්තාවකගේ සිරුර මේ දවස්වලදී වර්ගය බෝ කිරීම සඳහා හෙමත් නැත්නම් ගැනීමක් සඳහා සූදානම් කරන නිසා භාවිකවම ලිංගික ආශාවන් ඉතාමත් ප්‍රබලව මතුවෙනවා. ඉතින් මේ විශේෂ දවස්වලදී ලිංගික ආශාව විතරක් නෙමෙයි කාන්තාවකගේ බාහිර පෙනුම සහ හැසිරීම පවා සියුම් යම් වෙනස් වීම් ඇති වෙනවා. ඉතින් විද්‍යාඥයින් පවසන විදිහට මේ කාලයේදී කාන්තාවකගේ මුහුණේ සම පවා තවත් පැහැපත් වෙනවා. ඒ වගේම කටහඬ ආකර්ශනීය වෙනවා. ඒ වගේම ඔවුන් තමන්ගේ සහකරුට වඩා සමීප වෙන්නත් උත්සාහ කරනවා. ඒ වගේම රාජ ප්‍රදේශයෙන් පිටවන ශ්‍රාවයන් ඉතර සුදු මදයක් වගේ ඇදෙන සුළු සහ පිරිසුදු ස්වභාවයක් ගන්නවා. ඉතින් මෙන්න මේ නිසා ලිංගික එක්වීමකදී දැනෙන පහසුව සහ සතුට මේ දවස්වලදී ගොඩාක් වැඩි වෙනවා. ඉතින් ඩිම්බ මෝචන සමයට අමතරව තවත් සමහර කාන්තාවන්ට තමන්ගේ ඔසප් වීම ආරම්භ වීමට දින කිහිපයකට පෙර සහ ඔසප් වීම අවසන් වූ සැනින් ලිංගික ආශාවන් තදින්ම මතුවෙන්න පුළුවන්. ඉතින් මේට හේතුව තමයි ඒ දවස්වලදී රාජ ප්‍රදේශයේ ආශ්‍රිතව රුධිර ගමනාගමනය ගොඩක් වැඩි වීම. ඒ වගේම ලිංගික අවයවවල මේදීතාවය ඉතාමත් ඉහළ යනවා. සමහර කාන්තාවන් පවසන විදිහට ඔවුන්ට වඩාත්ම පහසුවෙන් සහ සාර්ථකව සුරන්තය ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ කියන දවස්වලයි. ඉතින් ආශාව උපරිම වන දවස් වගේම ලිංගික ආශාව අඩු වෙන දවස් පිළිබඳවත් සහකරුවෙක් දැනගෙන සිටීම ඉතාමත් වැදගත්. සාමාන්‍යයෙන් ඩිම්බ මෝචනය අවසන් වී ඔසප් වීමට සතියකට පමණ පෙර කාලයේදී ශරීරයේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය ඉහළ යනවා. මෙන්න මේක නිසා කාන්තාවන්ට අධික ලෙස මහන්තියක් ඒ වගේම කේන්තියාවක් ඒ වගේම නිකන් ශරීරයේ බර ගතියක් වගේ දේවල් දැනෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාලයේදී ඔවුන් ලිංගිකත්වයට දක්වන උනන්දුව ඉතාමත් අඩුයි. ඉතින් ඒක නිසා ඔබ සැමියෙක් විදිහට ඒ දවස්වලදී ඇයට බල කරන්නේ නැතුව ඇයගේ අපහසුතාවයන් තේරුම් අරගෙන ආදරයෙන් බලා ගැනීමයි ඔබ කළ යුතුයි. ඉතින් කාන්තා සිරුරේ මේ තියෙන හෝමෝන රටාවන් ගැන අවබෝධයක් තිබෙමින් ඔබගේ පෞල් ජීවිතයේ අනවශ්‍ය ගැටලු ගොඩාක් ඔබට විසඳ ගන්න පුළුවන් වෙනවා. තියාගන්න මේ හෝමෝන වලට අමතරව කාන්තාවන්ගේ මානසික නිදහස ඒ වගේම සතුට සහ ආරෝග්‍යයෙන් ලැබෙන ආදරය ඇගේ ලිංගික ආශාවන් වලට ඍජුවම බලපානවා. ඉතින් ඔබ කොතරම් කාර්යබහුල වුණත් ඔබගේ සහකාරියගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන කටයුතු කරන්න. අද වීඩියෝ එකේ අපි කතා කරේ කාන්තාවන්ගේ ලිංගික ආශාවන් උපරිම වන දවස්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්.